ආදරේ වසන්තය හදවතට දැනෙන කතා. මගේ සඳවත නවකතාව පළමුවන දිගහැරුම. ලාහිරු රශ්මිය හරි ලස්සනට පොළොවට පතිත වෙලා තියෙන ලස්සන හිමිදිරි උදෑසනක දේතන වෙන්දටත් වඩා වේලාසනින් ඇහැරුණේ අද ජොබ් එකේ පළවෙනි දවස නිසා ඔෆිස් එකට වෙලාවටත් කලින් ගොඩ වෙන්නයි. මොකද ඇගේ පළවෙනි රැකියාව අදින් ආරම්භ වෙනවා. අද කිරිබතක් හදලා හොඳ කට්ටල නූසක් හදාන්න තිබුණා මගේම ගෙදරට හිටියනම් කියා ඒ මොහොතකට සිතුවාය. තමන්ගේ කියලා කෙනෙක් නැතුව අසරණුණු ඇයට පුංචි කාලේ පටන් ඒ ළඟින් සිටියේ ඇගේ නිවාසයේ පාලිකාවයි. ඇය ඉපදී දවසක් දෙකක් වගේ ඇතුළත ඇගේ මව ඇය මේ නිවාසය ළඟ දමා ගිහින් තිබූ බව ඇය දැනගත්තේ ඇගේ මවක් මෙන් සිටින පාලිකාවකදී. එදා පටන් ඇය මේ නිවාසයේ ජීවත් වුණේ ඉන්න අනෙක් ළමයින් සමග හරි ආදරෙන්. කොපමණ ආදරේ වුණත් අවුරුදු 18ක් සැපුණු පසුව ඒ සිටීම නොහැකිකම ඇය රැකියාව සේමට හේතුවක් වුණා. බලන්නකෝ අනේ ඔයාගේ ලස්සන කලින් මෙච්චර ලස්සනට මම කවදාවත් ඔයාව දැකලා නැහැ කියලා තමාටම කියාගත්තා. එහෙම හිතලා ඉක්මනින් පිටවීම සඳහා පැමිණියේ හැමදාම වගේ බුදු පහනක් තියලා. ඉන් පසුව තම පාලිකාව හමුවීමට ගියා. අනේ අද මෙයාගේ හැඩ බලන්නකෝ මිස් කියලා අනිත් පාලිකාවටත් කියන ගමන් මගේ ළඟට පාලිකාව ආවා. බලන්න දරුවා අද ඔයාගේ ලස්සන ඇස් වහක් වදින්න නම් එපා මගේ දරුවට කියලා පාලිකාව මාව වදාගත්තා. තව ටික දවසකින් මම මෙයාලගෙන් ඈත් වෙනා නේද කියලා ඒ වෙලාවේ මගේ හිතට ආවත් මං ඒ දේ යටපත් කරගෙන මෙහි මොහොතේ සතුටින් hina වුණා. මම ගිහින් එන්නම් මිස් කියලා පාලිකාවට වැඳලා මම එළියට බැස්සේ බස් එක අල්ලගන්න ඉක්මනින් හන්දියට යන්න ඕනි කියන සිතුවිල්ලෙන්. පරක් වුණා කියලා මම සිතුවත් මං ගිහින් විනාඩි 5ක් ගියාට පස්සේ බස් එක ආවේ. බස් එකේ ඇඟිල්ලක් ගහන්න තරමටවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ තරම් රැකියාවට යන මිනිස්සු බස් එකේ පිරීලා කෑම පෙට්ටි අරගෙන බෑග් අරගෙන හැමෝම හිර වෙලා බස් එක ඇතුලේ. ඉස්කෝලේ යන ළමයිනුත් බෑග් එල්ලගෙන පව් ඒ ළමයි. ටික දුරක් යනකොට ෂීට් එකක් හම්බ වුණා. මොකද ඉස්කෝලේ ළඟින් ළමයිනුයි මිස්ලෙසර්ලයි බහින නිසා. දැන් නම් නිදහසේ යන්න පුළුවන් කියලා කල්පනාවට වැටුණු මම ගැස්සිලා බැලුවේ ට්‍රැෆික් හෝන් එක උඩ නැග්ගෙන ඉන්න මිනිස්සෙක් නිසා. ඇයි අප්පා මෙයාලට මෙච්චර හදිසි මොකෝක ගැහුවා කියලා ප්ලේන් එක වගේ උඩින් යන්නේ කියලා මං කිව්වම මන් ළඟ හිටිය අනිත් යාළ ළමයි hina වුණා. ඒ වෙලේ තමයි මන් දන්නේ මන් ළඟ තව ළමයෙක් වාඩි වෙලා ඉන්න බව. කොහොමද මගේ කල්පනාව? අනේ දේදෙනුවෝ උඹ ගිහින් තිබුණු දුර කල්පනාලව තනි වෙලා. ඔහොම හිත කොහොම හරි මං බහින හෝල්ට් එක ආවා. මං ඉතින් ඉක්මන් ගමනින් මගේ ආදරණීය ඔෆිස් එක බලා ආවා. ඉතින් එතනින් පස්සේ දේතුණුගේ ජීවිතේ කොච්චර දුරක් වෙනස් වෙනවද කියලා ඔයාලා දැනගන්න කැමතිද? එහෙනම් මේක මගේ channel එක මගේ ආදර වසන්තේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා උදව්වක් දෙන්න. මේක මගේ නවකතාව. මගේ සඳවත. part 2 වලින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.